එහෙම. මේ සමාජ මාධ්‍යත් එක්ක ඔබේ මනස හසුරුවන්න පටන් ගත්තොත් ඔබ ඒකට පුරුදු වුණොත් ඇබ්බැහි වුණොත් ඔබට සමහර වෙලාවට ඔබ නොදැනුවත්වම ඔබව පාලනය කරන ඔබේ මනස පාලනය කරන ඔබේ සිතුවිලි ඔබේ වචන සහ ඔබේ මනස ඔබට නොදැනීම යම් මතවාදයන් ඔස්සේ සම්පූර්ණයෙන් ඔබේ මනස ග්‍රහණය වෙලා ඔබ වෙන පැත්තකට යන්න පුළුව. ඉතින් ඒක තමයි හිතේ ස්වභාවය. අපි යමක් නිතර නිතර බලනවද නිතර අපි යමකට යොමු වෙනවද ඒ පැත්තට හිත නැඹුරු වෙනවා. ඒක අපේ හිතේ ස්වභාවය. දැන් ඒක මේ වගේ. දැන් ඔබ හිතන්න රාග සහිත නිමිත්තක් රාගය ගැන නිතර හිතන්න හිතේ නූපන් රාගය උපදින උපන් රාගය බලවත් වෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ද්වේෂයත් එහෙමයි. තරහ යන දෙයක් තරහකාරයෝ ගැන වේවා නිතර හිතන්න ඒ ගැනම කතා කරනවා. ඒකම හිතනවා. නූපන් ද්වේෂය උපදින උපන් ද්වේෂය බලවත් වෙනවා. එතකොට බයත් එහෙමයි. ඔබ හිතන්න බය හිතෙන දේවල්. දැන් කෙනෙක් මොනහරි ටෙලිනාට්‍යයක් බලන හොල්මන් කතාව. එතකොට ඒ ගැනම චිත්‍රපටි බලන්න හිතේ ආස හිතෙනවා. නව කතාවක් කියවනවා. හොල්මන් කතාවක් තියෙන මේක තියෙන භයානක අද්භූත සිදුවීම් ටික. දැන් මනස මේ වගේ දෙයක් කියවලා හිතනකොට අපිට නොදැනුවත්වම හිත ඒක තුළ ක්‍රියාත්මක වෙනවා. වෙනද තනියෙන් ගෙදර හිටපු කෙනාට දැන් පොඩි සද්දයක් ඇහුණක් බයයි. රැට ගැස්සෙනවා. අඩි සද්ද නිකං ඇහෙනවා. මේ හිත බය වුණාට පස්සේ හිත ඒ ඔස්සේ වැඩ කරනවා. ඒ නිසා ඔබ යමකට පුරුදු වුණාට පස්සේ ඔබ බලන්න දැන් ගොඩාක් තුරට යම් අනවශ්‍ය දේවල් එක මතවාද අපිට පේනවා දේශපාලන මතවාද වේවා යම් ඒවට ඇබ්බැහි වුණාට පස්සේ ඒ ඔස්සේම මිනිස්සු ඇදිලා යනවන්. ඒ නිසා මේ වෙලාවේ ඔබ හිත පුරුදු කරගන්න හැම වෙලාවෙම කරුණාව මෛත්‍රිය මුදිතාව තව කෙනෙකුට උදව් කරන මේ කුසලයට හිත පුරුදු කරන්න. එතකොට කුසලයට නැඹුරු වෙච්ච මනසක් හැදෙනවා. ඒ ඇරෙන්න හිත ඇවිස්සෙන දේවල් හිත ගැටෙන දේවල් ඔබ බලන දේවල් වලින්ම තමයි ඒක තීරණය වෙන්නේ. දැන් බලන්න මිනිස්සු හැම වෙලාවෙම දැන් ওই ටෙලිනාට්‍ය වලට පුරුදු වෙච්ච රටාවක් අද සමාජයේ වැඩි පිරිසක් තියෙනවා. අද හවස් වරුව ගත්තොත් ගෙවල් වල බොහෝ වෙලාවට හවස රෑ වෙනකන් සමහරලාවට රූපවාහිනී මාධ්‍යයට මාරු කර චැනල් මාරුවෙන් මාරුවට මාරු කර මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ටෙලිනාට්‍ය ගොඩාක් එක්ක තමයි. මේවැ බලන්න ඔබ හොඳට බලන්න පවුල් ප්‍රශ්න කුණු ගොඩවල් ගහමරා ගන්නේවා වෛර කරගන්නේවා එතකොට පවුල් කඩනේවා ගිනි තියනේවා හොර සම්බන්ධතා එතකොට මේ පාසැල් යන දරුවන්ගේ ඉඳන් තියෙන ඒ නොමනා දේවල් එතකොට ඒවා තමයි අර පවුල් ප්‍රශ්න කුණු ගොඩවල් ගොඩක් එක්ක මේ තියෙන්නේ. එතකොට ඔබ බලන්න මෙතනින් එහා මේ හිත නිවන කතා තියෙනවද කියලාද. ඉස්සර අපි අර ඒ වගේ නිකං හරි එකක් පෝය දවසකට ටෙලිනාට්‍යයක් ඉස්සර ගියා හිත නිවන කතා. ඒවත් දැන් නැද්ද කොහෙදනේ. ඒව දැන් එහෙමද ඒවත් දැන් නැතුවම ගිහිල්ලා. ඒ ඇරෙන්න හිත සංසිඳෙන කෙලෙස් නිවන යටපත් වෙන ධර්මයට අදාළ යහපත් දේවල් කතා කරන ඒවා අද පෝය දවසකවත් නෑ. එතකොට හැමදාම මිනිස්සු අර පවුල් ප්‍රශ්න කුණු ගොඩවල් ගහගන්නේවා මරාගන්න. එතකොට මේවත් එක්ක හැම වෙලාවෙම මනස වැඩ කරන්නේ ඒ ස්වරූප. මනස තියෙන ඒවත් එක්ක අද ප්‍රවෘත්ති විකාශයක් බැලුවත් පත්තරයක් බැලුවා බලන්න පත්තරවල වැඩිපුරම අද තියෙන්නේ අපරාධ. ඔය අතර කීයද බලන්න පත්තරයක යහපත් දෙයක් තියෙන්නේ. අද සාමාන්‍යයේ දිනෙදා ප්‍රධාන විකිනෙන පත්තර ටික අරගෙන ගත්තොත් පළවෙනි මාතෘකා ටිකේ ඉඳන්ම තියෙන්නේ අපරාධ. එතකොට ඒ දේවල් ඊළඟට සමාජ මාධ්‍ය තුල වේවා ඔබ බලන්න යහපත් දෙයක් වුණත් ඒ යොදන ඒ මාතෘකාව තුල සම්පූර්ණයෙන්ම එක්කෝ ඇතුලේ තියෙන්නේ එහෙම අන්තර්ගතයක් නෙමෙයි. ඇතුලේ තියෙන්නේ වෙන කතාවක්. ඒක කිසිම ද්වේෂය ඇති වෙනවත් ප්‍රශ්නයක්වත් මොකවත් නෙමෙයි. හැබැයි දාලා තියෙන මාතෘකාව වෙනම දෙයක්. අපි ගමු නිකන් තෙල් පෝලිමක ඉන්න පිරිසක් ඉන්න තෙල් ටිකක් ගහගන්න. ඒක සාමාන්‍යයෙන් පෝලිමක. හැබැයි ඒකට දාන මාතෘකාව හිතන්න මහ විශාල අරුබුදයක්, මහා ගිනි ජාලාවක්, රටේ විශාල ගින්නක් ඇවිල්ලා. එතකොට මේ වගේ තමයි දාලා තියෙන්නේ. හැබැයි තියෙන්නේ වෙන දෙයක්. එතකොට මේ වගේ යම් කිසි සමහරලාවට එක්ක මේකෙන් views ගන්න වෙන්න පුළුවන්, page එක reach කරගන්න වෙන්න පුළුවන්,
කීයක් හරි හම්බ කරගන්න අදහස වෙන්න පුළුවන්. කිසිම පාලනයක් නැතුව මේ සමාජ මාධ්‍ය හැසිරවීම ඊළඟට මේ ප්‍රවෘත්ති විකාශනයන් නිවුස් හැටියට එළියට එන ඒවා මේ වැරදි තොරතුරු මේවා ඔස්සේම මනස යන කෙනෙකුට තමන්ටම පාලනය කරගන්න බැරුව තමන්ගේ මනස හැම වෙලාවෙම මේ ඔස්සේ දුවනවා. දැන් බලන්න ඔය අද හොඳට බලන්න ඔය ෆෝන් වලට නිකන් ඇබ්බැහි වෙලා ඇඩිට් වෙලා ඉන්න පිරිස. එහෙමයි. දරුවෝ වුණත් මේකකින් ගලවනවා කියන්නේ අද ලේසි දෙයක් නෙමෙයිනේ. හරි අමාරුයි. එක්කෝ ගේම් ගහන්න පුරුදු වෙච්ච කෙනා ඒකටම ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ, පොතක් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. සමහර ලාවට ඒකටම ඇබ්බැහි වෙලා යනවා. අද මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ එවැනි ක්‍රමවේදයකට. එතකොට ඒක තමයි ඒ තාක්ෂණයත් එක්ක දැන් YouTube එකක් වේවා, Facebook සමාජ මාධ්‍ය වේවා, ඒ කෙනෙකුගේ මනස නැඹුරු වෙන ක්‍රමයට අදාළව තමයි ඒවා වුණත් උඩට එන්නේ. ඒ අර ඇල්ගොරිදම් සිස්ටම් එකක් තියෙනවා මේකත් එක්ක ගොඩ නැගිටින්න. ඔබ යමක් බලනවා නම්, ඔබ නිවුස් හරි කුණු හරි හොයන කෙනෙක් නම් ඒවම තමයි උඩට එන්නේ. ඔබ නිකන් සාමාන්‍ය ෆෝන් එකක් පාවිච්චි කරනකොට බලන්න, ඔබ ගෙයක් ගැන ආසයි. දැන් ගෙයක් හදන්න හිතනවා. ඔබ ගෙවල් වල ප්ලෑන් බලනවා. ඔබට ඒ ගෙවල් වල තියෙන සැලසුම්ම තමයි එන්නේ. එක්ක ඔබ වාහනයක් ගන්න ආසයි. ඔබ වාහනයක් ගැන හොයනවා ගිහිල්ලා අන්තර්ජාලය. ඊට පස්සේ වාහනම තමයි උඩට එන්නේ. ඒ වගේ තමයි කෙලෙස් ඇති වෙන දේවල් හොයන කෙනාට කෙලෙස්ම තමයි උඩට මතුවෙලා එන්නේ. ඊළඟට ද්වේෂය කුණු හොයන කෙනාට කුණුම තමයි එන්නේ. අන්න ඒ විදිහට මේ මනස නොමග යවන ඔබේ හිතේ ස්වභාවයට අනුවම ඔබව ඇදගෙන යන රටාවක් මේ සමාජ මාධ්‍ය තුල පවතිනවා. ඉතින් මේකෙන් බේරෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අද අපිට පේනවා සමහර ලාවට ලෝකේ සමහර රටවල් සමාජ මාධ්‍ය ළමයින්ට තහනම් කරනවා යම් වයස් සීමාවක් තුළ. එතකොට ඒවත් ලේසියෙන් කරගන්න බෑ සමහර ලාවට. මොනවා හරි වෙන ක්‍රමයක් හදාගන්න, එක්ක VPN එකක් දාගෙන හරි වෙන රටක අන්තර්ජාලයක් සම්බන්ධ කරගෙන හරි කොහෙන් හරි වෙන ක්‍රමවේදයක් හදාගන්නවා ඒකෙන් රිංගලා යන්න. ඉතින් අද මේ පාලනය කරගන්න බැරි මට්ටමට මේ සමාජ මාධ්‍ය මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය ඔබ බලන්න. ලෝකෙ මිනිස්සු ද්වේෂයෙන් ඇවිලෙනවා, වෛරයෙන් ඇවිලෙනවා. දැන් ඔබ හිතන්න සමහරලාවට මේ යුද්ධ කරගන්නේ ලෝකේ වෙන පැත්තක තියෙන රටවල් දෙකක්. හැබැයි මේක තුල මේ ගෙවල් වල ගම් වල මේ කිසි දෙයක් නොදන්න මොකවත් කරන්න බැරි විශාල පිරිසක් උදේ ඉඳන් රෑ වෙනකම් මේ නිවුස් බල ඔය ලෝක නායකයන්ට බනිනවා, යදිනවා, සාප කරනවා, හොඳ වැඩේ කියනවා, අන්න අරුන්ට හොඳයි කියනවා. එතකොට සමහර ලාවට ඒ රටට බෝම්බයක් දැම්මනම් මොකක් හරි විනාශයක් වෙලා ගොඩනැගිල්ලක් කරනවා, අන්න හොඳ වැඩේ උන්ට ඔහොම වෙන්න ඕන කියනවා. ඒ මානසිකත්වෙම ඔබ හිතන්න. ඔබේ මනස ඔබට නොදැනුවත් ඔබ යම් පැත්තක් අරගෙන ඔබ ඒ පැත්තේ විනාශයට කැමති වෙනවා. එතකොට ඒ තුල කොහේවත් ඉන්න අසරණ දරුවෝ පවුල් පිටින් කී දෙනෙක් මිය යනවද, කී දෙනෙක් අසරණ වෙනවද. හැබැයි ඊට එහා ඒ මොකවත් නැතුව ඔබ යම් පැත්තකට පක්ෂාග්‍රාහී වෙලා අර රටට වදිනවා නම් හොඳයි, මේ රට පරදිනවා නම් හොඳයි, අරක හොඳ වැඩේ මුන්ට මෙහෙම වෙන්න ඕනේ. ඔන්න ඔය මානසිකත්වයක මේ කෙලෙස් වැඩෙන ස්වභාවය අපිට නොදැනීම අපේ මනස නොමග යනවා. ඒ නිසා මේ දේ තේරුම් ගන්න පුළුවන් හොඳට හිත දිහා බලන කෙනෙකුට. ඒක ලේසි නෑ. ඒකයි බුදුහාමුදුරු පෙන්වුවේ චිත්තානුපස්සනාව. තමන්ගේ හිතේ හටගන්න සිතුවිලි ගැන සිහියෙන් ඉන්න. තමන්ගේ හිත නොමග යන ආකාරي හොඳට දකින්න පුළුවන්. තමන්ගේ හිත මේවෙන් රැකගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් මේ සමාජ මාධ්‍ය භාවිතයෙන් ටික හරි මේක සම්පූර්ණයෙන් අයින් කරගන්න බැරි වෙයි. අද ඔබ බලන්න බස් එකකට නැග්ගත් ඒ බස් එක අඩුම ගානේ නිකන් 50 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. ඔය 50න් 40ක්වත් ෆෝන් එක ඔබ යන්නේ. හිටගෙනත් සමහරලාට ෆෝන් එකත්. ඉඳගෙන ඉන්න අය ජංගම දුරකත් කෝච්චියක ගියත් පාරක හිටගෙන හිටියත් බොහෝ දෙනෙක් මේ සමාජ මාධ්‍යත් එක්ක ෆෝන් එකත් එක්ක වෙනම ලෝකික ජීවත් වෙන සමාජයක් වගේ මේ අයගේ සාමාන්‍ය ගෙවල් වල ඔබ හිතන්න නේ. සමහර ලාවට ගෙදර අම්මා තාත්තා දරුවෝ ගෙදර අර ඉස්සර ඔබම හිතන්න මීට අවුරුදු 30 40කට එහා අපේ ගෙවල් වල තිබිච්ච සමාජේ ගෙවල් වල හවස දරුවෝ එකතු වෙලා සෙල්ලම් කරනවා. අද සමහර ලාවට ඒක නෑ, ෆෝන් එකෙන් ගේම් ගහන එක අද තියෙන්නේ. ගෙවල් වල එකට බුදුන් වැන්දා, දරුවෝ ටික අම්මලා ගෙවල් අස්පස් කරා, කෑම මේසේ හරි අම්මලා තාත්තලා හොඳට කතා බහ කරලා දරුවෝ එක්ක. එතකොට ඒ සමාජ අද ඒක නෑ.
ඒ දෙමව්පියෝ දරුවෝ එක්ක කතාවක් නෑ. තාත්තා ෆෝන් එකක් අරගෙන එක පැත්තක, අම්මා ෆෝන් එකේ තව පැත්තක, ළමයි ෆෝන් එක අරගෙන කාමරවල අහුමුළු වල එක එක පැතිවල ගෙදර 5 දෙනාට ෆෝන් 5ක් දවසේම වැඩි වෙලාවක් මේවත් එක්ක ඉන්නේ. එහෙමයි. එතකොට මෙන්න මේ ක්‍රමවේදයත් එක්ක පවුල් සම්බන්ධතා, දෙමව්පියෝ දරුවෝ එක්ක තියෙන ඒ බැඳීම්, ඒ තියෙන සහෝදරත්වය, එතකොට මේ බොහෝමයක් අද කැඩිලා බිඳිලා ගිලිහිලා යෑමේ ප්‍රතිඵලය සමාජ අරුබුද බොහෝමයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙන් ටික වලකින් අද අපිට පේනවා සමහර අය දවස් අඩු ගානේ සතියේ දවසක් තියාගෙන ඉන්නවා. අපි දන්නවා සමහර ගොඩක් කාර්යබහුල අය සතියේ එක දවසක් ෆෝන් එක සම්පූර්ණයෙන් ඕෆ් කරලා තියෙනවා. කිසි කෙනෙක් එක්ක කතාවක් නැහැ. ගෙදර දරුවෝ තමන්ගේ පවුලේ පරිසරයත් එක්ක පවුලේ අයත් එක්ක එදා දවස ගත කරන්නේ. ෆෝන් එක දවසම අයින් කරලා ඕෆ් කරලා ඉදාට කවුරු කතා කරත් කිසි දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේ නිවාඩු දවසක හරි එවැනි ඔබ පුළුවන් තරම් ඒ ගත කරන පැය ගාන හරි ඒකෙන් අඩු කරලා ඔබ පොතක් කියවන්න. හිත නිවෙන බණ පොතක් බණක් අහන්න. මානසිකත්වයේ හිත අඩුම ගානේ භාවනාවකට වාඩි වෙන්න. තමන්ගේ හිත දිහා බලන්න. තමන්ගේ හිත නොමග යන හැටි හොඳට දකින්න. එතකොට මෙන්න මේ විදිහට ඔබට ඔබේ හිත ඔබ දැක්කොත් තමයි ඔබට ඔබේ හිත පාලනය කරගන්න පුළුවන්. අපිට කෙලෙස් යටපත් කරන්න නම්, ප්‍රහාණය කරන්න නම්, පාලනය කරන්න ඉස්සෙල්ලා ඒක හටගන්න හැටි දකින්න එපා. හිත නොමග යන හැටි දකින්න ඕන. තමන්ගේ මනසට සිද්ධ වෙන මේ ක්‍රියාවලිය දකින්න කෙනා තමයි ඒක පාලනය කරගන්න, ඒක යහපත් පැත්තට හරව ගන්න උත්සාහයක් ගන්න. ඉතින් අන්න ඒ නිසා මේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන මේ යන රැල්ලේ මේක මහ විශාල වේගෙන් ගලාගෙන යන සැඩ පහරක් වගේ මේ රොත්ත පිටින් එකට ගහගෙන යන ගමනක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සංසාර සැඩ පහර මේක මහා ඕගයක්. මේකේ ගහගෙන යනවා. මේකේ උඩුගම් බලා පීනනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මේකෙන් ගැලවිලා පැන ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒකයි පටිසෝතගාමී කියන්නේ. ආපස්සට හිතන්න ඕනේ. යන රටාවෙන් සමාජයේ ලෝකේ යන රැල්ලෙන් අනිත් පැත්තට හිතනවා කියන්නේ, ආපස්සට හැරෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒක පුළුවන්. හැබැයි අමාරුයි. ආතාප කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕනේ. සම්පජාන හොඳ නුවණක් තියෙන්න ඕනේ. සතිමා හොඳ සිහියක් තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය ටික පාලනය කරගත්තොත් ආතාපි කෙලෙස් තවන වීරිය, සිහිය, නුවණ, එතකොට මෙන්න මේ ටික හදාගන්න. ඒ ටික හදාගත්තොත් ඔබට යම් ප්‍රමාණයකට ඔබේ ජීවිතය මේ යන රැල්ලෙන් මිදෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි දන්නෙම නෑ මේ මහා සැඩ පහරත් එක, මේ කෙලෙස් සැඩ පහරත් එක්ක ඔබ ගසාගෙන සතර අපායි මහගෙදර කරගත්ත ගමනක මෙලව සැනසීමත් නෑ, පරලොවත් විපතම තමයි. ඒ නිසා මේකෙන් ගැලවෙන්න ඔබ තනිව උත්සාහයක් ගන්න. අද සමාජයේ වෙනද වගේ නෙමෙයි. අද පිරිහෙන්න පුළුවන් උපරිමයට පිරිහිලා බුදුහාමුදුරු පෙන්නුව මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට මනුස්ස ලෝක අපායවල් වගේ. අධර්ම රාගයේ, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ බලවත් වෙලා කෙලෙස් වලින් විකෘති වෙච්ච මිනිස්සු ඉන්න ලෝකයක්. අද අපි ඉන්නේ එහෙම ලෝකයක. එහෙම ලෝකයක ධර්මයේ හැසිරෙනවා කියන්නේ අමාරුයි. හැබැයි අපිට විකල්පයක් නැහැ. අඬා හරි මේ ගමන යන්න ඕනේ. ඒ නිසා කොහොම හරි ඔබ උත්සාහයෙන් වීරියෙන් ඔබ ධර්මයේ පුරුදු කරගත්තොත් ඔබට ගැලවෙන්න කවුරුත් එන්නේ ඔබ බේරගන්න. අන්න ඒ නිසා මේ අමාරුම වෙලාවේ හරි ගැලවෙන්න උත්සාහයක් ගන්න. බලන්න බුදුහාඳුරන්ගේ උපමා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි පුරුළු වැද්දෙක්, කුරුල්ලෝ අල්ලන වැද්දෙක් ඉන්නවා. මේ වැද්දක් කුරුළු රංචුවකටම දැලක් දාලා මද්දක් ගහලා රංචුවක්ම දැලෙන් කොටු කරලා ඉන්නේ. ඔය අතර ඉන්න මහා වීරියවන්ත නුවණ ඇති කුරුල්ලෙක් දෙන්නෙක් කරන්නේ අර දැල කපාගෙන කොහෙන් හරි රිංගල යනවා. දැන් මාළු රංචුවක් අහු වුණත් එතනින් කීප දෙනෙක් කොහෙන් හරි රිංගලා දැල කපාගෙන හරි යනවනේ. ඒ වගේ මේ සංසාරේ මාරයා නුඹලට දැල එලලා තියෙන්නේ, කෙලෙස් දැල එලලා නුඹලා අහුවෙලා ඉන්නේ කියන මේ සැඩ පහරට, මාර බන්ධනය. එතකොට මේකෙන් මිදිලා යන්නේ තාම නුවණ, සිහිය, වීරිය ඇති කීප දෙනෙක් විතරක්. මේක කඩාගෙන බිඳගෙන යන්න කල්පනා කරනවා, උත්සාහ කරනවා, වීරිය ගන්න. ඒ අය කොහොම හරි කඩාගෙන යනවා. අනිත් රංචුවම මේ බන්ධනයන්ට දැලට අහු වෙනවා. අන්න ඒ නිසා අමාරු වුණත් උත්සාහයක් ගන්න, වීරිය ගන්න. එහෙම වීරිය අරගෙන ගැලවිච්ච එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මේ ලෝකේ කෝටි ප්‍රකෝටි ගණනක් මේ සංසාර ගමනින් මිදුණා. ඒ නිසා
කොහොම හරි උත්සාහයක් අරගෙන මේකින් ගැලවෙන්න යන රැල්ලට යන්න උත්සාහ ගන්න එපා. පටිසෝතගාමී කෙනෙක් බවට පත්වෙන්න.